ආයුබෝවන් ඉතින් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ගොඩක් පිරිමි අය ආසයිනේ ගොඩක් වෙලා ආස්වාදේ විඳින්න. පිරිමි අය විතරක් නෙවෙයි ගැහණු අයත් එහෙම තමයි. ඉතින් ඒකත් විනාඩියක්වත් විඳ ගන්න බැරි අය කොයිතරම්නම් ඉන්නවද? වැඩේ කරන්නත් කලින් යන අයත් එමටයි. ඉතින් අද ඒ දෙපාර්ශවයටම මදි නොවෙන්න ජීවිතේ විඳින්න වැඩි වෙලාවක් විඳින්න පුළුවන් රහස් කිහිපයක් අරගෙනයි මම මේ ඇවිත් ඉන්නේ. පිට වෙන එක පරක්කු කරන්න තියෙන එක එක જાතියේ බෙහෙත් බීලා නැති ලෙඩවලට අතවන්නන්නේ නැතුව ඊටමත් සැහැල්ලුවෙන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ඔයාට කියලා දෙනවා. එහෙමනම් channel එකත් subscribe කරගෙනම වීඩියෝ එක ඉවර වෙනකම්ම බලලා වීඩියෝ එකට like එකකුත් දාලම ඔයාගේ wife එක ඔයාගේ ස්වාමියා එක්ක දිග වෙලාවක් ගත කරන්න. පිරිමි අය විතරක් නෙවෙයි ගැණු අය පවා මේ ගැටලුව නිසා සෑහෙන්නම මානසික වේදනාව විඳිනවා. ඒ තමයි ඉක්මනින්ම ශුක්‍රාණු පිටවීම. එහෙමත් නැත්නම් ෂණික මෝචනය කියන තත්වය. ඉතින් ඇත්තටම මේ තත්වය ලෙඩක්ද? නැත්නම් මේක දුර්වලකමක්ද? මේක පාලනය කරගන්න විදියක් නැද්ද? බය වෙන්න එපා. අද වීඩියෝ එකෙන් මම කතා කරනවා ඔයාගේ හිතේ වද දෙන හැම ප්‍රශ්නයකටම තියෙන උත්තර ගැන. එහෙමනම් රැඳෙන්න කියලා ආරාධනා කරනවා අදත් මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම. මතකතුව මීටරේ අපේ channel එකත් subscribe කරගෙන bell notification එකත් on කරගෙන තියාගත්තොත් ඔයාට මම දාන වීඩියෝ කාටත් කලින්ම බලන්න පුළුවන්. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. ෂණික මෝචනය ඉක්මනින්ම ශුක්‍ර පිටවීම. සමහර විට මේක ඔයාටත් ඔයාගේ සහකරුටත් බලපාලා තියෙන ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ තත්ත්වය ප්‍රායෝගික ක්‍රම මගින් මගහරවා ගන්න පුළුවන්. මේකට විසඳුම් තියෙනවා. මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔයාටම පුරුදු වෙන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම කිහිපයක්. ඊට කලින් අපි බලමු මොකද්ද මේ ඉක්මනින්ම ශුක්‍ර පිටවීම කියන්නේ කියලා. ඉක්මනින්ම ශුක්‍රාණු පිටවීම කියන්නේ දෙන්න එක් වෙන්න පටන් අරන් ඊටාම කෙටි කාලයක් ඇතුළත සමහර වෙලාවට විනාඩියක් වගේ ඇතුළත ශුක්‍රාණු පිටවීම සිදුවෙන එකට. මේක සමහර වෙලාවට මානසික ආතතිය, කාංසාව හෝ අධික උත්තේජනය වගේ දේවල් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෝමෝන අසමතුලිතතා හරි ස්නායු ආබාධ වගේ වෛද්‍යමය හේතුන් මේකට බලපාන්න පුළුවන්. මුලින්ම මං කියන්නම් විරාම ගැනීමේ ක්‍රමය පිළිබඳව. මේ ක්‍රමය තමයි ඉක්මනින්ම පිටවීම පාලනය කරගන්න තියෙන ජනප්‍රියම සහ සාර්ථකම ක්‍රමවලින් එකක් වෙන්නේ. මේකෙන් වෙන්නේ ඔයාගේ උත්තේජනය වැඩි වෙනකොට. ඒ කියන්නේ ඔයාට ශුක්‍ර පිට වෙන්න ආසන්නයි කියලා දැනෙනකොට ටික වෙලාවක් ඔයාලා දෙන්නගේ සෙල්ලම නවත්තන එක. බය වෙන්න එපා. ටික වෙලාවකට විතරයි. කොහොමද එහෙම කරන්න කියලා හිතුණ නේද? හරි. මෙන්න මේ විදියට කරලා බලන්නකෝ. මුලින්ම ඔය දෙන්නේ ස්පර්ශ කරලා ආසාව ඇති කරගෙන එක්වීම පටන් ගන්න. ඊට පස්සේ ඔයාලා සෙල්ලම කරගෙන යන අතරේ ඔයාට ශුක්‍ර පිට වෙන්න වගේ එන්නේ යන ආසන්නයි වගේ කියලා දැනෙනකොට සම්පූර්ණයෙන්ම වැඩේ නවත්තන්න. ඊට පස්සේ කිසිම උත්තේජනයක් නොවන විදියට ඒ කිව්වේ ශුක්‍ර පිට වෙන්න ඉඩක් නොතියා ටික වෙලාවක් ඉන්න. මේ වෙලාවේදී හොඳින් ගැඹුරු හුස්මක් ගන්න. ඔයාගේ අවධානය පුළුවන් තරම් වෙනත් දෙයකට යොමු කරන්න උත්සාහ කරන්න. මේ විදිහට තප්පර 30ක් වගේ නවත්තලා ඉඳලා ආයෙමත් වැඩේට බහින්න. ටික වෙලාවක් කරද්දි ආයෙත් යන්න වගේ එනවනම් කලින් විදිහටම නවත්තලා හොඳින් ගැඹුරින්ම හුස්මක් අරගෙන පොඩි වෙලාවක් වෙනත් දෙයක යෙදෙන්න. ඒ කිව්වේ ඉමින්න හපන වගේ දේවල්. හරි ඉතින් ඊට පස්සේ මේ ක්‍රියාවලිය 3-4 වතාවක් විතර නැවත කරන්න. එතකොට ඔයාට තේරෙයි අද කොතරම් වෙලාවක් යවන්නේ නැතුව ඉන්න පුළුවන් වුණාද කියලා. ඉතින් ඇත්තටම මේකෙන් වෙන්නේ ඔයාගේ ශරීරයට උත්තේජනය පාලනය කරගන්න ඔයාව පුරුදු කරන එක. ටික කාලයක් යනකොට ඔයාට මේක හොඳටම පුරුදු වෙනවා ෂුවර්. තවත් හොඳ ක්‍රමයක් තමයි පිරිමි ඔයාගේ කෙලවර මිරිකීමේ ක්‍රමය. මේ ක්‍රමයත් විරාම ගැනීමේ ක්‍රමයට ගොඩක් සමානයි. මේකෙදි වෙන්නේ ඔයාට යන්න ළඟයි වගේ වෙද්දි කෙලවර මිරිකන එක. කෙලවර කිව්වේ টොප් එක නැත්තම් මුණ්ඩය. ගොඩක් අය ඒක පටලව ගන්නවා. ඉතින් දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම ඔය දෙන්න හැංගීම අවශ්‍යගෙන එකතු වෙන්න පටන් ගන්න. ඉතින් ඔහොම කරගෙන යද්දි දැන් නම් යන ළඟයි වගේ කියලා දැනෙනකොට ඉක්මනින් කරන එක නතර කරන්න.
ඔයාගේ සහකරුට හරි ඔයාටම හරි පුළුවන් ඉක්මනින්ම එළියට අරගෙන ශිස්නයේ කෙලවර. ඒ කිව්වේ টොප් එකට පහළ ප්‍රදේශයේ පොඩ්ඩක් තදින් මිරික ගන්න. ඇත්තටම මේකෙන් වෙන්නේ රුධිර ගලණය අඩු වෙලා ශුක්‍ර පිටවීම පාලනය වෙන එක. ඉතින් ඔහොම ඔයාට තප්පර 10ක් 20ක් වගේ කාලයක් මිරිකගෙන ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මිරිකන එක නවත්තලා ටික වෙලාවක් පොඩි රෙස්ට් එකක් ගන්නත් පුළුවන්. දැන් හිතයි අයියෝ එහෙම හිටියොත් බැහැලා යයිනේ කියලා. නැහැ, බැස්ස ගන්නේ නැතුව ඊළඟ පාරට සෙට් වෙන්න උත්සාහ කරන්න. දැන් ආයෙමත් එක්වීම පටන් ගන්න ඔයාට පුළුවන්. ඉතින් මේ ක්‍රමයක් නැවත නැවත පුරුදු වෙන එකෙන් ඔයාට විශාල සහනයක් ලබා ගන්න පුළුවන් කියලා සහතිකයි. ඊළඟට බලමු ලිහිල් කරන ව්‍යායාමය සහ අවධානය යොමු කිරීම පිළිබඳ ක්‍රමය. සමහර වෙලාවට ගොඩක් අයට ඉක්මනින් ශුක්‍ර පිට වෙන්නේ අධික මානසික ආතතිය, කාංසාව. එහෙමත් නැත්නම් මේ සංසර්ග ක්‍රියාවලිය ගැන තියෙන බිය නිසා වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට ලිහිල් කරන ව්‍යායාම සහ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. එතකොට මොනවද මේ කියන දේවල්? ගැඹුරු හුස්ම ගැනීම. ඔය දෙන්න එක්වෙන වෙලාවේදී ගැඹුරින් හුස්ම ගන්න පුරුදු වෙන්න. හුස්ම ඇතුළට අරන් ටික වෙලාවක් තියාගෙන හිමින් පිට කරන්න. මේකෙන් ඔයාගේ ස්නායු පද්ධතිය ලිහිල් වෙලා ආතතිය අඩු වෙනවා. ඒ වගේම යෝග සහ භාවනා ක්‍රමත් මේකට හොඳ ප්‍රතිකර්මයක්. මේව පුරුදු වෙන එකෙන් ඔයාගේ මනසට ෆුල් රිලැක්ස් එකක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මානසික ආතතිය බලන් ඉද්දි අඩු වෙනවා. ඒ වගේම ඔයාට ඔයාගේ ශරීරය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. ඊළඟ එක තමයි අවධානය යොමු කිරීම කියන්නේ. ඔයාලා දෙන්න එක්වෙන වෙලාවේදී ඉක්මනින් මට යයිද කියලා හිත ඉන්නේ නැතුව ඒ මොහොතේ සතුටින් අත්විඳින්න උත්සාහ කරන්න. ඔයාගේ සහකරුගේ ස්පර්ශය, ඒ මොහොතේ දැනෙන හැඟීම් ගැන පුළුවන් තරම් අවධානය යොමු කරන්න. ඉතින් මේ අපි කතා කරපු දේවල් ඔයාට කිසි වියදමක් නැතුව කරගන්න පුළුවන්. ඒ වගේම දිගු ආස්වාදයක් විඳින්න පුළුවන් දේවල්. ඔන්න ඔය කිව්ව දේවල් කරගත්තොත් දෙන්න එක්වෙන එකට විතරක් නෙවෙයි, ජීවිතේ ගොඩක් දේවල් වලට ඉතින් මල් හදයි හොඳේ. ඊළඟට මේ බලන්න මේ කේගල් ව්‍යායාම ක්‍රමය. කේගල් ව්‍යායාම කියන්නේ මාංශපේශී ශක්තිමත් කරන ව්‍යායාම වලට. මේ මාංශපේශී තමයි මුත්‍රා පාලනයට සහ ශුක්‍ර ඉක්මනින් යන එක පාලනයට උදව් වෙන්නේ. හරි ඒ කතාව වැඩක් නෑ. කොහොමද කරන්නේ කියලානේ හිතන්නේ නේද? හරි, අහන්නකෝ. කරන්නේ මෙහෙමයි. අනේ හරි ලේසි මේක. ඔයා මුත්‍ර කරන අතරතුර මුත්‍ර ධාරාව නවත්වන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මුත්‍ර කර ඉන්න ගමන් එක පාරම නවත්තන්න. ඒ වෙලාවේදී ඔයාට දැනෙන මාංශපේශී තමයි පෙල්වික් ෆ්ලෝ මාංශපේශී කියලා කියන්නේ. දැන් මේ මාංශපේශී තද කරලා තප්පර 3-5ක් විතර තියාගන්න. ඊට පස්සේ හිමින් ලිහිල් කරන්න. මේ ව්‍යායාමය දවසට 10-15 වතාවක්වත් කරන්න පුළුවන් නම් හොඳයි. මේකෙන් ඔයාට ඉක්මනින් පිටවීම පාලනය කරගන්න විශාලම උපකාරයක් ලැබෙනවා. ඔයාගේ තියෙන ප්‍රශ්නට මේ විදියට උත්තර සකසා ගත්තොත් ඔන්න ඔයා ගොඩ. ඔයාට උඩදී කිව්ව එකක්වත් සෙට් වෙන්නේ නැත්තම් මේ විදියට වෛද්‍ය උපදෙස් සහ ඖෂධ ලබා ගන්න පුළුවන්. උඩ ක්‍රියපු ක්‍රමවලින් ඔයාට සහනයක් ලැබුණේ නැත්තම් ඔයාට ඒ දේවල් කරන්න අපහසු නම් වෛද්‍යවරයෙක් හමු වෙලා ඔයාගේ හරි විස්තරේ ලැජ්ජ වෙන්නේ නැතුව එයාට කියලා උපදෙස් ටිකක් ගන්න එක. ඉතින් වෛද්‍යවරයෙක්ට පුළුවන් මේකට බලපාන යම්කිසි වෛද්‍යමය හේතුවක් තියෙනවද කියලා හොයලා බලන්න. දියවැඩියාවේ ස්නායු රෝග වගේ තියෙද්දිත් මේ වගේ තත්ත්ව එන්න පුළුවන් නිසා හොඳම දේ ડોක්ටර් කෙනෙක්ව මුණ ගැහිලා ඒ ගැන කතා කරන එක. ඒ වගේම තමයි සමහර ඖෂධ තියෙනවා උදාහරණ විදිහට සමහර පෙති වර්ග සහ දේශීයව ආලේප කරන ක්‍රීම් වර්ගත් ඉක්මනින්ම යන්නේක පාලනය කරන්න උදව් වෙන. හැබැයි මේවා ගන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක නම් අනිවාර්යයි. එහෙම තියෙන දේවල් පාවිච්චියෙන් ඔයාට ලොකු බලපෑම් වලට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා ආවට ගියාට ඒ දේවල් පාවිච්චි කරන්න එපා. ওই දේවල් වලින් මේ අවස්ථාවට විතරක් ඔයාට සහනයක් ලැබෙයි. නමුත් දීර්ඝ කාලීනව ওই තත්ත්වය මග ඇරෙන්න නම් මම ඔයාට උඩින් කිව්ව ප්‍රායෝගික ක්‍රම භාවිතයෙන් පුළුවන් වෙනවා. ඉතින් මේ උපක්‍රම ඔයාට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මේ ඉක්මනින් පිටවීම කියන්නේ ලැජ්ජා විය යුතු දෙයක් නන් නෙවෙයි. ඇත්තටම මේකට විසඳුම් තියෙනවා. ඉවසීමෙන් සහ කැපවීමෙන් මේ ක්‍රම පුරුදු වෙන එකෙන් ඔයාට අනිවාර්යෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සහකරු හෝ සහකාරිය සමග මේ ගැන විවෘතව කතා කරන එකත් ඊටම වැදගත්. එයාගේ සංයෝගයත් ඔයාට මේ ගැටලුව ජය ගන්න ගොඩක් උදව් වේවි. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? මේවා අහගෙන ඉන්න බැරි අය නම් එක දේවල් වලින් පණිවි.
නමුත් හොයලා බැලුවොත් අද සමාජයේ බොහොමයක් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න ලොකු හේතුවක් තමයි මේ වගේ දේවල්. මතකද ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න. ඒක මට තවත් මේ වගේ වීඩියෝ කරන්න ලොකු සපෝට් එකක් වේවි. එහෙමනම් මීටරෙක් මම අදට නවතින්නම්. ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. මම නිරාෂා. හැමෝටම සුබ දවසක්.